සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. අද මම ඔයාලට ගෙන එන්නේ සී පත්තිනී මෑණියන්ගේ කතා පුවතයි. ශ්‍රී ලංකාවේ දේව වන්දනාවේ පත්තිනි දේවියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පත්තිනී දේවිය වන්දනාවේ ඉතිහාසය ගජබා රාජ්‍ය සමය දක්වා ඈතට දිව යනවා. දකුණු ඉන්දියාවේ ජයගත් ගජබා රජු මෙරටින් ගෙන ගිය පිරිසමෙන් දෙගුණයක් සොළී සෙනග ලංකාවට රැගෙන ආ බව සඳහන් වෙනවා. එලෙස ලංකාවට රැගෙන ආ සොළී මිනිසුන්ට බෝවන රෝග වැළඳෙන්නට වුණා. ඊට පස්සේ මෙයාලා කියනවා අපේ රටේදී පත්තිනි දේවිය පිදීම ආදියෙන් එවැනි රෝග සුව වෙන බව. රජුට පැවසීමෙන් අනතුරුව රජතුමා පත්තිනි දේවිය වෙනුවෙන් දේවාලයක් ඉදිකොට ඔවුන්ට පත්තිනි දේවිය වන්දනා කිරීමට පහසුකම් සලසලා දෙනවා. එපමණක් නොවේ. මෙතුමා විසින් පත්තිනි සලඹද මෙරටට ගෙන ආ බව සඳහන් වෙනවා. පත්තිනි දේවිය ගැන ජනප්‍රවාද රැසක්ම තියෙනවා. අංකෙලි උපතේ එන කතාව ඉතා වැදගත්. පත්තිනි දේවියගේ සැමියා වන පාලඟ ඇයට සපුමලක් කඩා දීමට විස්කම් ගෙනත් දුන් හිනිමගකට නැග්ගත් මලට තව දුර විය. එවිට විස්කම් දෙවි සඳුන් කෙක්කක් ගෙනවිත් පාලඟට දුන්නා. පාලඟ ඉන් මල නෙලා පත්තිනියට දුන්නා. මෙහිදී පළමු අන්ඇදීම පාලඟ හා පත්තිනි අතර සිදුවන බව මේ කතා පුවතින් විස්තර කෙරෙන්නේ. පත්තිනි උපත ගැන රසවත් පුවතක් මං ඔයාලට කියන්නම්. ಭಾರತයේ සිටි කන්නගී නැමැත්තිය කෝවලන් නැමැති බේබදු තරුණියෙක් සමග විවාහ වෙනවා. කෝවලන් සුරාවට සේම සූදුවටද දැඩි ලෙස ඇබ්බැහි වුණ කෙනෙක්. එසේ වුවත් කන්නගී තම සැමියට මහත් භක්තියකින් සලකනවා. දිනක් කෝවලන් මාධවී නම් නගර සෝබනියගේ උගලකට හසු වුණා. ස්ත්‍රී සොඬෙකු සේම බේබද්දෙකුද වන කෝවලන් නිසා කන්නගීගේ සියලුම ධනය විනාශ වෙනවා. කෝවලන් එයින්ද නැවතින්නේ නැහැ. කන්නගීගෙන් නිතරම මුදල් ඉල්ලමින් කරදර කරන්න වුණා. බැරිම තැන කන්නගී තම රන් සලඹ ඔහුට දී එය විකුණා මුදල් ගන්නා ලෙසට ඉල්ලා සිටියා. ඔහුද එසේ කර මුදල් ලබාගෙන මාධවී ඇසුරටම ගියා. රන් සලඹ මිලදීගත් රන්කරු පෙර ආත්මයේ සිට කෝවන්ගේ සතුරෙක්. මේ දිනවල රජ බිසවගේද රන් සලඹ නැති වී තිබුණා. කෝවලන්ගෙන් පලි ගැනීමට සුදුසුම අවස්ථාව එළඹ ඇති බව සිතූ රන්කරුවා බිසවගේ රන් සලඹ කෝවලන් විසින් සොරාගෙන විත් තමාට විකුණූ බව රජුට දන්වා සිටියා. රජු කෝවලන් අල්ලා පහර දී මරා දැම්මා. මේ සිද්ධිය දිවසින් දුටු කන්නගී මහා ගින්නක් මැවූ බවත් එම ගින්නෙන් රජු හා අධාර්මිෂ්ඨයෝ විනාශ වුණු බවත් සඳහන් වෙනවා. පසුව කන්නගී කෝවලන්ට පණ දුන් බවත් එම ආත්මයේ ඔහු පාලඟ වුණ බවත් සඳහන් වෙනවා. ඇය පිළිබඳ විවිධ උපත් කතා ඇතිමුත් සුවිශේෂී ඇදහිම් වලට ලක්වීමෙන් පසු එතුමිය සත්පත්තිනි හා 12 පත්තිනි වශයෙන්ද හැඳින්වෙනවා. මෙම උපත ගැන ලස්සන කවියකින් මෙන්න මෙහෙම කියනවා. ජලෙනි දල්ලෙනි සුරන් ධම්මෙනි අම්බෙනි උපන්නේ ගලෙනි කුලෙනි සලුවෙනි එක් වරක උපන්නේ එවැනි සවැනි සත්වැනි රන් අම්බෙනි උපන්නේ මෙවැනි පතිනි තෙදිනි මෙලක් දිව බබලන්නේ. කෙසේ වෙතත් පත්තිනි දෙවගෙන ගැන විස්තර සෙවූ විජයශ්‍රී ජයසිංහ මහතා පත්තිනි දේවියගේ උපන් විදි 20ක් තිබ්බා කියලා කියනවා. ඒ තමයි ගිනි දළුවෙන්, ගින්නෙන්, නායි කඳුලෙන්, දෙමට මලෙන්, සලු පොටෙන්, විදුලියෙන්, සමන් මලෙන්, කදුරු පොත්තෙන්, පුන් කලසෙන්, සිඟාරැලෙන්, නුගපතින්, හෙනයෙන්, පිනිබින්දුවෙන්, දිය බුබුලින්, තිනෙත් කලවෙන්, ඔරුවෙන්, මානෙල් ගැබෙන්, කැකුණ මලෙන්,
ගල් පව්වෙන් රන් අඹයෙන්. පත්තිනී දේවත්වය ලැබුවේ ඇය උසස් කර රක්ෂා කළ පතිවත නිසාමය. එහෙව් ඇය දේවත්වයට පත්වුණු පසු පතිවත රකින කාන්තාවන් ආරක්ෂා කරන අතර දූදරුවන් බෝවන ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. පත්තිනී දෙවිඳුන්ගේ පරිවාර දේවතාවු වශයෙන් සැලකෙන දේව පිරිසක් සිටිනවා. මොහුන් දස දෙනෙකු වෙතත් ඔවුන් හඳුන්වන්නේ 12 දෙවියන් වශයෙනි. එක් තැනක 12 දෙවියන් නම් කොට තියෙන්නේ මෙන්න මේ විදිහට. දෙවුල් දෙව්, අලුත් නුවර දෙව්, පිටිය දෙව්, කළු කුමාර දෙව්, කළු බණ්ඩාර දෙව්, අභිමාන හෙවත් කඩවර දෙව්, කීර්ති බණ්ඩාර දෙව්, වන්නිය බණ්ඩාර දෙව්, අලුත් දෙව්, පල්ලේ පැද්දේ දෙව් වශයෙන්. තවත් තැනක මීට වෙනස් ආකාරයට හඳුන්වනවා. ඒ තමයි මිරිස්වත්තේ අලුත් දෙව්, පල්ලේ පැද්දේ දෙව්, මීගහ පිටිය දෙව්, කළු කුමාර බණ්ඩාර දෙව්, කීර්ති බණ්ඩාර දෙව්, බෝවල දෙව්, වන්නි බණ්ඩාර දෙව්, මාවතේ දෙව්, මැණික් දෙව්, කඩවර දෙව් වශයෙනි. මෙහෙම පත්තිනී දේවියගේ පරිවාර දේවතාවුන් වශයෙන් මේ විදිහට හිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ඇතුව පත්තිනී මෑණියෝ සුවිශේෂී තැනක ඉන්නවා. අදටත් අපේ ලංකාවේ පත්තිනී මෑණියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස නවගමු දේවාලයත් නිසා පත්තිනී දේවිය නවගමු දේවාලයේ අදටත් අපේ සමාජයේ උසස්ම ආකාරයෙන් පිළි අරගෙන වැඳුම් පිදුම් ලබනවා. අපි හැමෝම පත්තිනී දේවියගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ඉල්ලා සිටිනවා. ඒ වගේම දරුවනේ ඔයාලා සියලු දෙනාම ආරක්ෂාව ලබලා දෙනවා. පත්තිනී මෑණියන්ගේ දේවාශිර්වාදය පිහිට ආරක්ෂාවත් සියලු දෙනාටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම ආරක්ෂා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. පත්තිනී මෑණියන්ට බාරහාරයක් කළා පඳුරකට ගහලා පත්තිනී මෑණියන් ඉල්ලා සිටින්නේ මේ බෝවෙන රෝගය වළක්වා දෙන්න කියලා. ඉතින් පත්තිනී මෑණියෝ අදහන සියලුම දරුවන්ට අනිවාර්යයෙන්ම පත්තිනී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙනවා. ඒ නිසා දරුවනේ හැමෝම පත්තිනී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න. තියෙනා වූ දුක් කරදර කම්කටොළු බාධක දුරු වෙලා සියලු දෙනාටම සිතත් සාන්තියක් උදා කරගන්න. තියෙනා වූ ලෙඩ රෝග වලින් මිදෙන්නත් තියෙනා වූ හැමෝගෙම ආරක්ෂාව පිහිටත් පත්තිනී මෑණියන්ගෙන් නිරතුරුවම ලබා ගන්න. සියලු දෙනාටම පත්තිනී මෑණියන්ගේ ආරක්ෂාව පිහිට ලබා ගන්නවාseම පත්තිනී මෑණියන්ගේ ආශිර්වාද පිහිට ලැබෙනවා. ඒ නිසා දරුවනේ ඔයාලා සියලු දෙනාම පත්තිනී මෑණියන්ගේම පිහිට ආරක්ෂාව නිරතුරුව ලබා ගන්න. තියෙනා වූ දෝෂ අන්ධකාරයන් දුරු වෙලා තියෙනා වූ කම්කටොළු බාධකත් දුරු වෙලා සියලු දෙනාටම සිතක් සාන්තියක්ම උදා වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.